අද අපි කතා කරන්න යන්නේ ලෝක චිත්‍රපට ඉතිහාසයේ සුවිශේෂී චරිතයක් ලෙස හැඳින්වෙන අකිරා කුරොසාවා කියන අධ්‍යක්ෂකවරයා ගැනයි. ජපාන චිත්‍රපට ඉතිහාසයේ වඩාත් බලවත් නාමයක් ලෙස සැලකෙන්නේ අකිරා කුරොසාවා කියන අධ්‍යක්ෂකවරයායි. ඔහුගේ චිත්‍රපට ජපානයේ පමණක් නොව ලෝකයේම සිනමාවට විශාල බලපෑමක් ඇති කළා. අකිරා කුරොසාවා උපත ලැබුවේ 1910 මාර්තු මාස 23 වෙනිදා ජපානයේ ටෝකියෝ නගරයේදී. ඔහුගේ පියා යුද හමුදා පුහුණුකරුවෙකු අතර එම නිසා කුරොසාවාට කුඩා වයසේදීම ශික්ෂණය සහ ශක්තිමත් චරිතයක් ඇති වුණා. කුඩා කාලේ කුරොසාවාට චිත්‍ර ඇඳීමට විශාල ආශාවක් තිබුණා. ඔහු මුලින්ම සිහින දැකියේ චිත්‍ර ශිල්පියෙක් වීම ගැනයි. නමුත් පසුව ජපානයේ සිනමාව වැඩි වෙමින් තිබූ කාලේ ඔහු චිත්‍රපට ක්ෂේත්‍රයට ඇතුළු වුණා. 1936 දී කුරොසාවා ෆොටෝ කෙමිකල් ලැබොරටරිස් කියන ෆිල්ම් ස්ටුඩියෝ එකේ සහාය අධ්‍යක්ෂකවරයෙකු ලෙස වැඩ පටන් ගත්තා. එහිදී ඔහු එඩිටිං, ස්ටෝරි ටෙලිං සහ කැමරා මූව්මන්ට් වගේ ෆිල්ම් ටෙක්නික් ගොඩක් ඉගෙන ගත්තා. ඔහුගේ පළමු අධ්‍යක්ෂණ චිත්‍රපටය වූයේ 1943 දී නිර්මාණය වූ සන්ශීරෝ සුගතානම් චිත්‍රපටය. මෙම චිත්‍රපටය මාෂල් ආර්ට්ස් කතාවක් වන අතර කුරොසාවාගේ ස්ටෝරි ටෙලිං ස්ටයිල් එක ලෝකයටම මෙයින් පෙන්වා දුන්නා. ඒත් ඔහුට ලෝක ප්‍රසිද්ධිය ලබා දුන්නේ 1950 දී නිකුත් වූ රෂොමෝන් චිත්‍රපටය. මෙම චිත්‍රපටයේ එක් විශේෂයක් වුණේ එකම සිදුවීමක් විවිධ පුද්ගලයන්ගේ දෘෂ්ටි කෝණ වලින් කියන නිසා. මෙම චිත්‍රපටය වැනීසියේ ෆිල්ම් ෆෙස්ටිවල්හි ගෝල්ඩන් ලයන් සම්මානය දිනාගත්තා. එය ජපාන සිනමාව ලෝකයට හඳුන්වා දුන් පිම්මක් ලෙස හඳුන්වා ගන්නට පුළුවන්. කුරොසාවාගේ තවත් ප්‍රසිද්ධ චිත්‍රපටයක් වන්නේ සෙවන් සමුරායි චිත්‍රපටය. මෙම චිත්‍රපටයේ කියවෙන්නේ සමුරායි යෝධයන් 7 දෙනෙක් ගම්මානයක් රැකගන්න ආකාරය. මේ චිත්‍රපටය අදටත් සිනමා ඉතිහාසයේ හොඳම චිත්‍රපට අතරින් එකක් ලෙස සැලකෙනවා. මොහුගේ සිනමා ශෛලිය ඉතාමත් වෙනස් ආකාරයක විශේෂ සිනමා ශෛලියක් වුණා. ඒ නිසාම මොහුගේ චිත්‍රපට හොලිවුඩ් අධ්‍යක්ෂකවරුන්ට පවා බලපෑමක් ඇති කළා. අකිරා කුරොසාවා 1998 සැප්තැම්බර් මාස 6 වෙනිදා අභාවප්‍රාප්ත විය. නමුත් ඔහුගේ සිනමා නිර්මාණ අදටත් ජීවත් වෙනවා. ඔහු ලෝක සිනමාවට දායක වූ නිසා බොහෝ දෙනා ඔහුට කිව්වේ එම්පයර් ඔෆ් සිනමා නැත්නම් සිනමාවේ අධිරාජ්‍යයා කියලා. අදටත් චිත්‍රපට ඉගෙන ගන්නා සිසුන් අධ්‍යක්ෂකවරුන් මෙන්ම සිනමා ලෝලීන් පවා ඔහුගේ චිත්‍රපටවලින් බොහෝ දේ ඉගෙන ගන්නවා. මේ නිසාම අකිරා කුරොසාවා කියන්නේ චිත්‍රපට හදපු අධ්‍යක්ෂකවරයෙක්ම පමණක් නොව ලෝක සිනමාව වෙනස් කළ මහා කලාකරුවෙක්.